බලන්න මේ දිව මොන පටකේද හැදිලා ඇත්තේ? සම්බන්ධක පේශි. ඒකෙත් මොන පටකේද? මොන පේශි පටකේද? සීනිදද? කංකාල. ඉච්ඡානුගයිනේ. හෘද පේශි වගේ වෙන්නත් බෑනේ. රිද්ම ආකාරය චලන දක්වන්නේ. එහෙනම් හොඳ ඉච්ඡානුග පේශි කංකාල පේශි දිවේ ප්‍රයෝජන දෙකක් කියන්නේ. හරියම විභාගයට ලියන්න පුළුවන් ප්‍රයෝජන දෙකක් කියන්නේ. පළවෙනි එක ආග්‍රහණය. නෑ මොකද්ද? රසය රස සංවේදනය. දෙවෙනි එක ඇත්ත කතාව අපිට දිවේ ප්‍රයෝජන තේරෙන්නේ නැහැ දිව තියෙනකන්. කතනය කියන එක මාර කෝඩිනේෂන් එකක් මේ. ඔයාලා ඔය කතා කරනවා කිව්වට දැන් හරි මෙහෙම හිතන්න. දැන් අපි කතා කරද්දි දිව හසුරවන්නේ හිතලද මේ හිතන්නේ නැතුවද? හයියෙන් කියන්නේ. ඒ කියන්නේ අනිච්ඡානුග වෙන්න එපා. ඒ කියන්නේ අපේ සිතවිලි වේගෙන් දුවනවා අපිට තේරෙන්නේ නැතිව. තේරුණාද? දැන් අපි කතා කරනකොට දිව විතරද හසුරවන්නේ මේ හනු හසුරවන්නේ නැද්ද? ඒත් පේශිනේ. දැන් තේරෙනවද මේ ඔක ඇත්තටම දැන් විද්‍යාවෙන් පහදන්නට වන හරි ලේසි මේ විඥාණයෙන් ගත්තාම ඔක ටක් ගාලා ඒ අවයව වලට විඥානයේ දුවන වේගය තියෙනවා. ඒක විද්‍යාවට ගත්තාම සිතිවිලි කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ ඒගොල්ලන්. නමුත් සිතිවිලි කියන්නේත් බුදුරජාණන් වහන්සේ වදාළ එක ආයතනයක එකක්. උන්වහන්සේ සලායතන කියලා නේ කිව්වේ. ඇස කන නාසය දිව කය මනස කියලා හයක් දැම්මනේ. අපි ඒක ගන්න නෑනේ. අපි පංචේන්ද්‍රිය කියලා නේ ගන්න. ඊට වඩා එකක් හැමතිස්සෙම ඊට වඩා ඉස්සරහින් බුදුදහම තියෙනවා. ඔය බලන්න වේගෙන් එතකොට අපේ සිතිවිලි දුවනවා මේ. අපි කතා කර කර බලන්න ඇස් වුණ. ඒත් කංකාල පේශි හරවන්නේ. ඒ අතර බෙල්ල හරවනවා. තව අත්පය වලින් වැඩ කරනවා. කොච්චර වේගෙන් අන්න විඥානයේ දුවලද? ඒව තේරුම් ගන්න. ඒක වේගවත් බවක්. හරි. ඉතින් මේ අනිත් එක දැන් දිව බලන්නකො දැන් එයාගේ කතනයට දායක වෙන එක වගේම දැන් කෑම කනකොට කෑම එක මේ අතට පෙරලා ගන්නෙත් මොකෙන්ද? දිවෙන්ම තමයි හොඳට බලන්නකො. ඒක නැත්තම් ඉවරයි. එතකොට දැන් කතනේදී දිව තල්ලට තියලා මෙහෙම තද කරනවා. ඒ වගේම තමයි තාලුජ කියන එකෙන්. තාලුජ අකුරු තදන කියලා. තයන්න කියවන්නේ දිවේ මුල් හරියෙන්. කියන මුලම නෙමෙයි මේ ඉදිරිපස මුල් හරියෙන්. ඊට පස්සේ තදන කියද්දි ටික ටික දිව මෙහෙම ඉස්සරහට නයන්න මෙහෙම තියන්නේ. අද දන්නේ නේද? අද දන්නේ. තදන කියන අකුරු තුනටම දිව තල්ලේ තියන්න ඕනේ. එහෙනම් එක අකුරක් කියවෙන්න එපා. ඒක අකුරු තුනක් වෙන්නේ ඒ දිවේ තියෙන තැන් තුන අනුව. දැක්කද? ඔය වගේමයි මේ ලිප්ස් වලින් කියන පබම ඒත් ලිප්ස් වල මුල හරියෙන් පයන්න මැද හරිය තිබ්බම බයන්න කෙලවරම කරපුවම තමයි මයන්න ඉන්නේ. කොහොමද වැඩි? නේ? එතකොට ළමයි අපි ගනින්න බැරි තරම් කාලයකින් ඒවා හිතලයි කරන්නේ. අපිට හිතෙන්නේ මේක නොහිත වෙනවා වගේ. නමුත් ඉතින් ඒක ඇත්තටම නිකන් අර හිතාමතා කරන්නේ නැති ගණයට දාලා අපි කතා කරනවා. එහෙම නැක ප්‍රතික්‍රියාවක් වෙන්න එපේ. නේ? දැක්කද? මේවට සිතිවිලි දුවනවා. එහෙනම් දිව කියන්නේ එහෙම එකක්. කංකාල පේශියක්. හරි. එහා පිටුවට යන්. පිටුවංකය 6 දිව කංකාල පේශි වලින් සමන්විත වේ.
දිව කියලා තියෙනවා. ඒක තියෙනවා දිව කංකාල පේශි වලින් සමන්විත වේ. ආහාරය කේටය සමග මිශ්‍ර කිරීමට උදව් කරන අතර ආහාර ගුලි සෑදීම මගින් ගිලීම පහසු කරයි. පසු ආහාර ගුලි මුඛ කුහරයේ අපර කොට සහ ග්‍රසනිකාව තුළට තල්ලු කිරීමට උදව් වේ. බලන්න කෑම කනකොට කෑම ගුලි හදනවා දිව. එතකොට ඊට හදලා ඒවා කරලා පිටිවසට තල්ලු කරනවා. මේ හරිය ගිලීම හිතලා කරන්නේ. මොකද මේ හරිය ග්‍රසනිකාව අන්න ස්රෝතේ වගේ හදන්නේ උඩ හරිය කංකාල පේශි වලින්. ඒකයි හරිය හොඳ බලන්න අපිට හිතලා කියන කෙල් ටිකක් ගිල්ල බලන්න. හැබැයි එහෙම කරලාට පස්සේ මැද හරියක් ගියාම අන්න ස්රෝතේ පාලන බලය ගිලිහෙනවා. ඒකට හේතුව අන්න ස්රෝතේ ඉහළ කංකාල පේශි වලින් හැදුනට අන්න ස්රෝතේ පහළ තියෙන්නේ මොන පේශිද? සිනිඳු පේශිය. එතනින් එහා අපේ පාලනයෙන් තොරයි. හරි මාර දේවල් නේ. රයිට් බලමු.